මට මොනවා වෙලාද මන් දන්නේ. ඔයාලා අංක දෙක වාර්තා කරනවා. තුන්වෙනි කොටසේ සියල්ල පරීක්ෂා කළා. ආයුබෝවන් මේ ඔබ සවන් දෙන්නේ සොනික්ගේ වීර ක්‍රියාවලටයි. ආයෙමත් සැරයක් මේ කලදරකාරය ඇවිල්ලා. උතුමාණනි ඔබතුමාව අවදි කරන්න උනාට සමාවෙන්න ඒ උනාට හදිසි කාරණයක් තියෙනවා උතුමාණනි. මොන කලදරයක්ද මන් දන්නේ. ඔක්කොම ප්‍රහාරකයන් අපිට කලරනවා. හදිසි අවස්ථාවක් අපි සොනික් පිළිබසෙන් හඹා යනවා. දැන් ඔහු සිටින්නේ හතරවෙනි කොටසේ පරීක්ෂණාගාරය අසල. අල්ලගන්නවලා. මේ සැරේ නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ ඉතියවෝ. හරි වැඩේ රොබෝලා. ඕ කොහොමද බෙලෙක්කියෝ? ඔයගොල්ලෝ අහලා තියෙන සුලි ගැන වන්න මෙහෙමයි සුලියක් හැදෙන්නේ හරියටම හරි. කොච්චර හරි ඉතින් බෙලෙක්කියෝ එන. ඒ සේරම ගැන බලන්නත් එපෙයි. මට දැන් ඕකට කම්මැලි මයන්. ෂා නියමයි සොනික්. අපෝයි මේ මොනවද මේ අයියෝ. ඔය ආවේ මහ ලොකු රොබෝටික්කගේ වාහනේ අනේ යටි. අපෝ හැටි විතරක් මේ රොබෝටික්කගේ පොල් රැවුලකුත් වවාගෙන රොබෝටික්කෝ කොහමද? මට මේ මොකද වෙන්නේ? ඕ අද නම් මහා මූතුම දවසක්. සොනික්ට උදව් කරන්න ඕන. අවසාන වශයෙන් මොන හරි කියන්න තියෙනවද? මොකොත් නැද්ද? එන්න කලින් මට පොඩ්ඩක් දැනුම් දුන්න නම් මම මොන හරි ලෑස්ති කරලා තියෙනවනේ. ඒකට තමයි මම මේ දැන් ආවේ. ඔච්චර කේන්ති ගන්න එපා. මොකක්? මම ගිහිල්ලා එන්නම් රොබෝටික්කෝ ඈ. එයා හිමින්නකොට ලස්සනයි නේද? හරි ඩල්සි. ඔහොමෙන්න කෙලින්ම දැන් වමට හරි. දැන් කෙලින්ම බිමට පහත් කරන්න. හිමින් හරි. මේක තමයි ඉතිහාසයේ දක්ෂතම ගොඩ බැස්සවීම. ඔන්න බලන්න සේරම බලන්න. කියන තරම් ඒක ලේසි නැහැ. හරි. මේ ලයිට් එක දිහා බලාගෙන ඉන්න. එකම කරෙක් ඉන්නවා කියන්නේ තව අය ගොඩාක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්නවා කියන්නේ අපිට ඒ තරම් සුබදායි දෙයක් නෙමෙයි. උතුමාණනි ඒ ගැන තොරතුරු තමයි මන් දැන් ලබා ගත්තේ. මට ඒ විස්තර ලබා දෙනවා. සංවේදක ක්‍රියාත්මක කළා. අපිට අවශ්‍ය වෙන්නේ මොන විදිහේ තොරතුරුද උතුමාණනි? අපිට හැමතිස්සම ඕනේ ඒගොල්ලන්ගේ දුර්වලකම් කියලා ඒවා හොයා ගන්නවා. මේ ගැන සොනික්ට දන්වන්න ඕනේ. මම කාටවත් නොදැනෙන්න ඇතුළට ගියා. කිල්ල වැඩෙත් කරගෙන එනකොට මෙන්න බෙලෙක්කියෝ ටික ආවනේ. මොකද්ද මෙලියන් જાතියකින් විද්දා. මාව බිමට ඇලුනා. එතකොට තමයි රොබෝටික්කත් ආවේ. ඊට පස්සේ ඉතින් කියලා වැඩක් කොහොමද මගේ වැඩ? අන්න එහෙම තමයි ඉන්න ඕනේ. ඔයා නියම වැඩ කළා තියෙන්නේ. හරි දක්ෂයිනේ. දැන් කොහොමද බලන්න ඩල්සි? හොඳයි. මට බිමට බාන්න වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා. දිගටම මෙහෙම ගියොත් මගේ දන හිස් දෙකත් ගෙවිලා යයි. මොකද මෙයාට එක සැරේටම උනේ? ඩල්සියට ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නයක් නෑ.
ඒත් මේ ළඟදී ඉඳලා මට මොකද්ද දෙයක් වෙනවා. මගේ පියාටු දෙකත් පණ නැතු යනවා වගේ. ටිකක් නිදාගත්ත නම් හරියයි. ඔයාට ගොඩක් මහන්සි වුණානේ. ඇත්ත මටත් ගොඩාක් මහන්සි. තවත් ප්‍රශ්නයක්. දල්සි කොහටද ගියේ? එයාට කරදරයක්ද දන්නේ නැහැ සොනික්. අර ඉන්නේ. දල්සි ටිකක් පිස්සු කියලා දන්නෝ. ඒ වුණාට අද නම් හොදටම පිස්සුවක්. සොනික් අපි එයාගේ පස්සේ යන්න ඕනේ. ඒක නම් හරියටම හරි සැලී. අපි යන්. එන්න. වැඩේ හරි. උතුමාණනි තැනි තලාව හරහා මකරේ පියාඹගෙන යනවා. පුළුවන් තරම් ඉක්මනට අපේ ආනායා ඉන්න තැනට පිටත් කරනවා. කොහොම හරි එයාව අල්ලගමු. ඩල්සි! සොනික් කර බලන්න. මොකද්ද? බලන්න සොනික් කියා වල්ලගත්ත කියලාවත් තේරුමක් නැහැ. යානේ ගුවන් ගත කිරීම සඳහා ලෑස්ති වෙන්න. ඩල්සි මම සැලි ඉක්මනට නැගිටින්න. තේරෙන්නේ නැද්ද රොබෝටික් ඔයාව අල්ලගෙන ඉන්නේ. ඩල්සි නැගිටින්න. සොනික් අපෝයි දෙයිනේ මේ මොකද්ද මට උනේ ඈ? අපි කොහෙද මේ යන්නේ? ඩල්සි ඉක්මනට සොනික්ව බේරගන්න. එයා වැටෙනවා. මොකද්ද? හයියෙන් අල්ලගන්න. හොඳ පන්දු රැකීමක් ඩල්සි. අයියෝ සුළු දෙයක්. අන්න එයාලා එනවා. ඊට පස්සේ මට පුදුම හීනයක් පෙනුණා. හීනෙන් මගේ අම්මා ඇවිත් කිව්වා ඉක්මනටම මකර කූඩුවට එන්න කියලා. මං එතනට මීට කලින් ගිහින් නැහැනේ. මොනවා මකර කූඩුව? එතන තමයි මකරු බිත්තර දාන්නේ. නිකෝල් මට මකරු ගැන විස්තර ලබා දෙන්න. එයාලා සංක්‍රමණය වෙන්නේ කොහාටද? පරීක්ෂා කරනවා සැලී. සංක්‍රමණය වෙන ප්‍රදේශයක් හමු වුණා. ඔවුන්ගේ ජීවන චක්‍රය පිළිබඳ විස්තරයක් ලබා දිය හැකි. කාගේවත් ජීවන චක්‍රකින් අපිට වැඩක් නෑනේ. දර්ශන ලබා දෙන්න නිකෝල්. දර්ශන ලබා දෙනවා. අනිවාර්යෙන් ගැහැණු මකරුන් බිත්තර දැමීමට මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙනවා. හඳුනාගත් ආකාරයට මෙම ප්‍රදේශය හඳුන්වන්නේ මකර කූඩුව නමින්. මේ පොඩ්ඩක් ඉන්න මේක මට තේරෙන භාෂාවකින් කියන්න බැයිද? මේකයි කියන්නේ. ඩල්සිට පේන හීන වලින් කියන්නේ මකර කූඩුවට එන්න කියලා. එතන තමයි යාලා බිත්තර දාන්නේ. හැබැයි තවත් තොරතුරක් ලැබුණා. කියන්න. මෙම මකර කූඩුව පිහිටා තිබෙන්නේ කාන්තාර සහිත ප්‍රදේශයකයි. මෙතෙන්ට තමයි කෑනු මකරුන් බිත්තර දාන්න එන්නේ උතුමාණනි. එහෙනම් ඒක තමයි තැන. ඔය මකර යන්න හදන්නේ නැත්තේ එතනට. අනිවාර්යෙන්ම හැම මකරෙක්ම එතනට යනවා. මකරන්ව විනාශ කරන්න ඕන නම් අපි මකර කූඩුවත් විනාශ කරන්න ඕනේ. ඉක්මනට ප්‍රහාර කරලා සූදානම් කරනවා. අපි දැන් මකරු දඩයන් කරන්න යන්නේ. නිකෝල් ඩල්සිගේ හීන වලින් පේන දේ පෙන්වන්න පුළුවන්ද? සිහිනයට ගැලපෙන දර්ශන ලබා දිය හැකි. අනේ බලන්නකෝ එයා පුංචි කාලේ කොච්චර ලස්සනද කියලා. අනේ හරි මගේ පැටියෝ ඔහොම එන්න. කෙලින් එන්න තව ටිකක් කෙලින්. හොඳයි අම්මේ. අන්න හරි. හරි.
දැන් හිමීට බිමට පාත් වෙන්න. ඔයා ඒක හොඳට කළා පැටියෝ. ඔයා හරිම දක්ෂයි ඩල්සි. මං හිතුවටත් වඩා දක්ෂයි. මොකද කියන්න දන්නේ අම්මේ. මගේ යාළුවෝ ඔක්කොමලා hina වෙනවා මම මෙහෙම කරනකොට. අයියෝ ඩල්සි. ඔයා ඒව ගණන් ගන්න එපා. ඔයා ඒගොල්ලන්ට වඩා හුඟක් විශේෂ කෙනෙක්. හොඳ වෙලාවට ඇහැරුනේ. ඉක්මනට යන්න ඕනේ. ඔව් ඩල්සි ඔව් විනාඩියක් ඉන්න. අයින් වෙන සොනික් මට ඉක්මනට යන්න ඕනේ. හරි හරි ඔයාට යන්න දෙන්නම් ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරලා එමුකෝ. හොඳයි. එහෙනම් කියන්නකෝ. ඩල්සි අපි දන්නවාට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඔයාලට තේරෙනවනේ මම යන්න ඕන මොකද කියලා. ඩල්සිට අනතුරු අඟවන්න. රොබෝටික්ක මකර කූඩුව තියෙන පැත්තට යනවා. ක්‍රියාත්මක කරනවා උතුමාණෙනි. එයා පේන්නේ නැහනේ. මට හිතා ගන්නවත් බෑ යා කොහොමද මටත් වඩා හයියෙන් ගියේ කියලා. අපිට මීට වඩා ශක්තිය ඕන වෙයි වගේ. හොඳයි එහෙමනම් ලෑස්ති වෙන්න. හොඳයි හයියෙන් අල්ල ගන්න සලි. අපේ මේකේ විශාල. අපි අතෙන්ට යමු. ඔයා කියනවා නම් මං ඔයාව ඕන තැනකට එක්කගෙන යන්න. එන්න. අපි පරක්කු වැඩි. අර බලන්න. සැලි අපි ගොඩාක් පරක්කුයි. මේ කවුද එන්නේ? ඒ ඩල්සි නේද? වෙන්න බෑනේ. අපේ ඩල්සි තමයි. මේක කාගේද? මේක මගේ බිත්තරේද දන්නේ නැහැ. මේක ගෙනහිලා මොනවා කරන්නද? ඔම්ලට් හදන්නද? මං හිලුවට ඒක කිව්වේ. දැන් මොකද කරන්නේ? අදහසක් ආවා. අපෝයි ඩල්සි. ඔය බිත්තරේ කාගේද? ඒක මං කොහොමද දන්නේ? අඩු ගානේ මම මෙතනට ආවේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඕක ඔයාගේ බිත්තරයක් වෙන්න බෑ. ඔයා තාම පොඩිනේ. අනිත් මකරගේ වෙන්න ඇති. තව මකරෙක් හිටියද? දඟලන්න එපා මං අල්ලගෙන ඉන්නේ. ඩල්සි මං කියන දේ අහන්න. අපිට මෙතනට වෙලා ඉන්න බෑ. රොබෝටික්ක දැන් මකරෙක් අල්ලගෙන ගියා. එයා ඔයාගේ පස්සෙනුත් එන්න පුළුවන්. ඒත් අනේ පැටියා බිත්තරෙන් එළියට ආවම එයාට කිරි ඕන වෙනවනේ. එයා කවද්ද ඔය බිත්තරෙන් එළියට එන්නේ? ළඟදිම එයි. හරි දැන් මට කියනවා විශේෂ මකරු කී දෙනෙක් ඉන්නවද? යාලා කොහෙද ඉන්නේ කියලා කියනවා. මම වෙන මකරු ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔයා හැමෝම අල්ලගත්තනේ. බොරු කියන්න එපා. මම දන්නවා තමයි ඉන්නවා කියලා. මාව රවට්ටන්න බෑ. මං සැරයක් කිව්වනේ දන්නේ නැහැ කියලා. ජෙරබෙරේස් මෙයා දේව පෙන්නනවා. හොඳයි උතුමාණෙනි. මම ගියේ මෙයාව අල්ලන්න. ඒත් මට ආවුනේ ඔය ඒව. මට ඕනේ මෙයා කොහෙද ඉන්නේ කියලා දැනගන්න විතරයි. මට කියනවා එයා දැන් කොහෙද ඉන්නේ කියලා. මං එයා ගැන දැනගෙන හිටියත් රොබෝටික්කෝ ඔයාට නම් කියන්නේ නැහැ. එහෙමද? එයාව ගෙනහිල්ලා රොබෝ කෙනෙක් කරනවා. අපෝයි මන්නම් කවදාවත් හිතුවේ නෑ සොනික්ට මේ වගේ වැඩ කරන්න සිද්ධ වෙයි කියලා. මේ මොන කරදරයක්ද අනේ. එහෙම ආව බේරගන්න කවුරුවත් නැද්ද? කෑනු ගහ ඉන්න. වාට බැරි නම් මම ඔතෙන්ට එන්නම්. ඔයා නම් නියම කුමරියක් සැලි. ඒක ගලෙන් කුරුල්ලු 3 දෙනෙක් මල්ල ගන්න පුළුවන්. ඉක්මනට එයාගේ පස්සෙන් යනවා. අපි කොහොම හරි ආව පණ පිටින් අල්ල ගන්න ඕනේ. ඔන්න ඩල්සි දිගට පැනගමු රොබෝටික්කා. අයියෙන් අල්ලගන්න. බොයි ආශා නියමයිනේ ඩල්සි. එයාට මේ බිත්තරේ ගන්න දෙන්නේ. අපි බලමුකෝ. සොනික්!
ඒගොල්ලෝ හිටිය හැටියෙම අතුරුදහන් වුණා උතුමාණනි. ඉක්මනට හොයාගන්න. එහෙම අතුරුදහන් වෙන්න විදියක් නැහනේ. දැන් හරිනේ. අයියෙන් අල්ලගෙන ඉන්න. විශ්වාස කරන්නත් බෑ. ඒක නම් ඇත්ත. ඩල්සි අද ඔය හරි ලස්සනට මේ වැඩ ටික කරහනේ. මේකනේ මම බිත්තරයක් අරගෙන න්යාවේ. ඉතින් මේකෙන් පැටියෙක් આવොත් මොකද කරන්නේ? පැටියෙක් ආවොත් එයාට කොහෙවත් යන්න දෙන්න එපා. ඒ තෝල කොයි වෙලාවටද ආයේ එන්නේ? මෙයාගේ අම්මා හොයාගත්ත ගමන් එනවා. හොඳ පැටිය ඔන්න ඔහම ඉන්න. චක්මාමේ රොබෝටික් ආපහු ඇවිල්ලා. එතකොට අල්ලගත්ත මකරට මොකද කළේ? එයාවත් රොබෝල හදන මැෂින් එක ළඟට ගෙනියන්නයි හදන්නේ. ඒක කොහෙද තියෙන්නේ? එතෙන්ට යන්නේ මෙන්න මේ පාරෙන්. අපි පහර දෙන්න ඕනි මෙතෙන්දී. කොච්චර වෙලා තියෙනවද? විනාඩි 10යි. අපි දැන් ගොඩ බාන්න සූදානම් උතුමානි. ඒත් අනිත් මකර හරි සොනික් හරි අපිට පේන්න නෑනේ. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. ඒගොල්ලෝ මෙතෙන්ට එයි. ප්‍රහාර ගන්න ලෑස්ති කරනවා. යානා අංක 2 සූදානමින් සිටින්න. අර දීමට සූදානම්. අපි යමු. ඔක්කොම ඉවරයි. නියමට කළා ඩල්සි. පරිස්සමෙන්. ඔයත් පරිස්සමින්. මේගොල්ලෝ තාමත් නෑනේ. මෙන්න උතුමාණනි සොනික් ඇවිල්ලා. අයියානේ පාලනය කරන්නම්. තේරම් ප්‍රහාර ගන්න වලට දන්නවා. රෝබෝ මාර්යන්ට දන්නවා. හරියාගෙන එන්නේ. යාන අංක 2 3 ලෑස්ති වෙලා ඉන්න. මේ මම මෙහි. අයියෝ මෝට රොබෝටික්කෝ. ඔයාට තාම හරියට වැඩක් කරන්න බෑනේ. ඔයා ඔතෙන්ටම වෙලා ඔමම ඉන්න තේරුණාද? වැඩි වෙලා දඟලන හම්බ වෙන්නේ නැහැ. එරිමෙරිස්. යාන අංක 3 සහ 2 පහර දෙන්න. පහර දෙන්න. මේ මොකද්ද මේ උනේ? එරිමෙරිස්. යාන අංක 2 පහර. මොකද අර ඉත්තේව දුවන්න නැතුව එතෙන්ටම වෙලා ඉන්න එරිමෙරිස්. ඒක නම් අපේ එකක් නෙමෙයි වගේ. නියමයි සැලි. තවයි එනවා වගේ. ඊළඟ සැරේ ඔය ගොඩ දත් සෙට් එක ගලවලා ඔය ලස්සන රවුල කපනවා හරිද? සොනික් අපි ඉක්මනට යමු. අපොයි. තව වැඩි වෙලාවක් නෑ මෙයා එළියට එන්න. අනේ යානං හරීම හුරතල්ලනේ. මේ ආරක්ෂකයෙක් අපේ වර්ගය රැකගන්න ඉන්න ආරක්ෂකයෙක්. ඔයත් ආරක්ෂකයෙක් ඩල්සි. ස්තුතියි ඔයාලට. අමතක කරන්නේ නෑ මං ඔයාලව. උදව් කරන්න ලැබිච්ච එක ලොකු සතුටක්. ඔයා ටිකක් විවේක ගන්න නැද්ද? නෑ සැලි මෙහෙ ඉන්න එක අනතුරුදායක වැඩි. මං දන්නවා රොබෝටික්කටත් හොයාගන්න බැරි තැනක් ගැන. ඩල්සි ඔයාගේ අම්මා ඔයාගෙන ආඩම්බර වෙයි. අපි ආපහු හම්බ වෙනවා. ඒකට ටිකක් කලින් වේවි. පරිස්සමින් ගිහින් එන්න. මේ මං ඔයාට පුංචි තෑග්ගක් අරගෙනයි ආවේ ඩල්සි. මේ මට ගන්න. මොකද්ද මේකේ තියෙන්නේ? අරලම බලන්න.
ඕවා දනහිස් දෙකට දාගන්න. එතකොට වාගේ කකුල් තුවාල වෙන්නේ නැහැ. ඔයාට ගොඩාක් ස්තුතියි. මං කැමතිම පාට දම් පාට. ඒක නෙමෙයි ඔයිට වඩා හොඳ නැද්ද මෙයා එනකොට පාරට මෙට්ටයක් වගේ දෙයක් දැම්මම.